මනුස්ස භාවයක් ලැබිලත් ඉන් පල නෙලා ගන්නට නොහැකිව පස්පව් දස අකුසල් කරමින් ජීවත් වෙන එහෙත් මනසින් උසස් මිනිස්සුනේ ඔබ පාපක්‍රියා කරන්නේ නම් මරණින් පසු එක්කාන්තයෙන් මහ නරකාදියේ උපදිනවා. මේ මහා නරකාදියේ උපදින මිනිසුන්ට යමපල්ලන් විසින් යකුළු වලින් ගසා මහා නරකාධිපති යම රජු ගාවට ඇදගෙන යනවා. නිරයට ආධිපතිව යම රාජු වෙසෙමින්නේ මේ නිරසතා යම රාජු වෙත ගෙන යන්නේ. යම රජු ඒ දේරියේ කලපව් සිහිවන්නේ. යම රජතුමා මෙලෙසට රාජ ආන දෙන්නේ. ඉම්බල වදකයෙනි තොපිමෙය අහපල්ලා මේ නිරසතා නිරයට ඇද දාපල්ලා. මෙය රජ අනයි ඉක්මන් කරපල්ලා. කලපව් ගෙවෙන තුරු නිරවද දීපල්ලා.